මේ ඉන්නේ මගේ චුටි දෝනි. එයාට අද බත් කවන්නයි හදන්නේ. හායි කොහොමද ඔයාලට? අද අපේ චුටි දෝනිගේ බත් කවන දවස. පුංචි පුතා උදේ පාන්දරම මම මොන්ටිසෝරියට ගිහින් දැම්මා. ඉතින් මට නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන්. අද උදේ වරුම ගෙවෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි මම. පුංචි දූට බත් කවන්න මම මුලින්ම ගත්ත රතු කෙකුළු හාල. ඒක හොඳට හොදලා වතුර ටිකක් වැඩි වෙන්න තමයි ලිපේ තිබ්බේ. මේ වීඩියෝ එක බලන ඔයා ඔයාගේ දුවට පුතාට බත් කවන්න ආසාවෙන් බලන් ඉන්නවා නම් මුලින්ම කවන බත විදිහට ඔයා කැමති හාලක් ගන්න. සුවඳල් හාල් එකක් ගොඩක් හොඳයි. බත් එක නම් තැම්බෙනවා. කොහොමත් බෙරි බත හදන්න ඕන නිසා මම වතුර වැඩියෙන් දැම්මා. අද ටිකක් වැහිබර කාලගුණයක්. බත් එක තැම්බෙනකන් මම කරේ බුදුපහන තියන්න මල් කඩපු එක. අද දවසේ මගේ ප්‍රාර්ථනය වුණේ මේ පහන ආලෝකයෙන් දැල්වෙන්නක් මෙන් මගේ දුවට වගේම මේ මුළු ලෝකයේම ඉන්න පුංචි දුවා දරුවන්ට කිසිදු ආහාර වේලක් මගහැරෙන්නේ නැතිව කුසගින්නේ ඉන්නේ නැතිව කොහෙන් හෝ ආහාරයක් තමන්ගේ කුස පුරවා ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනයත් එක්ක තමයි මං අද බුදුපහන තියන්නේ. මා කළ යම් පිනක් වේ නම් මේ ලෝකයේ කිසිදු දරුවෙකු කුසගින්නේ නොසිටීවා. අපේ ප්‍රින්සස් බත් කන්නයි හදන්නේ. නංගි. නෝනි. මේ තියෙන්නේ මම දුවට හදාගත්ත බෙරි බත් එක. නැකත් වෙලාවත් ළඟ එන නිසා මායි පුංචි දෝනී මේ ලේස්ති වෙන්නේ හරියටම නැකතට පුංචි මැණිකට බත් ටික කවන්න. ඔන්න ඉතින් මගේ දෝනි හා පුරා කියලා බත් කාපු පළවෙනි කට. එයාට නම් ඒක හරිම අමුතු අත්දැකීමක් වෙන්න ඇති. මොකද මාස 6ක් මව්කිරි බීලා රසයේ චුංටි වෙනසක් දැනුණාම මොකද බලනවා ඇති වෙනද හම්බෙන්නේ නැති අමුතු රසක් අද දැනුනේ කියලා. මේ වෙලාවේ නම් මායි දෝනී දෙන්නම එළිය බලන් ඉන්නේ. ඒ මොකටද කියලා නම් මට මතක නැහැ. දැන් මං හදන්නේ උයන්න. තාත්තා හදලා දීපු මාළු හොද්දක මුරුංග හොද්දක් එකතු කරන්න තමයි මම හදන්නේ. මුරුංග එක හදලා ලිපේ තියද්දි මාළු එක තැම්බිලා ඉවරයි. අපි දැන් හදන්න යන්නේ කංකුම්. කංකුම් වලට ආසයි පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කංකුම් විතරක් නෙමෙයි ඕනම කොළ ජාතියක් සුද්ධ කරද්දී හොඳට බලන්න. මොකද මේ වගේ පුංචි යාළුවෝ ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්නවා කියන්නේ කොළ වලට වසවිස දාලා නැහැ කියන එක. ඔයාලා ඉවර වෙලා මිදුලත් අතු ගාලා ඉක්මනටම යනවා පුංචි පුතාව නර්සරි එකෙන් අරන් එන්න. ආයි වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාට.